මේ උදව්වක් කරහන්කෝ. අර මේ TikTok එකේ තියෙන බං අර සින්දුවක් බං. අර අඩෝ මේ ලංකාව බං කියලා අර තියෙන බං. උම්මයියා ඊසා හුල්සාබී කියලා අර තියෙන්නේ. ඒක චුට්ටක් බලලා හොයලා දෙන්න. ලල්ලල්ලා කියන්නේ ඔයාලා ඇස නැතිදා පොත ගත්තේ කියන්ටද ඉතින් ගියා ඉතින් ඒ hina වෙන්න එපා ඇස නැතිදා පොත ගත්තේ කියන්ටද උක් දඬු ගිනි තපින්ටද වෙර නැතිදා ගහ ගත්තේ දිනන්ටද යොද ඇතිදා නැති කග කොස් කොටන්ටද එකුණ දාට උක් දණ්ඩේ පැණිසේමා වෙන්නුන දාට යක් දෙඹරේ වදසේමා ගොසින් ගොසින් කටු අත්තේ අගසේමා තිරිසනාව දන්නවද ළඟ යාළුවා දිහා බලපු එක වැරදි තිරිසනා කියලා ළඟ යාළුවට කතා කරන්න තිරිසන් කියන වචනේ තේරුම දැනගෙන තිරිසන් හැදෙන්නේ තිරස් චීන කියන වචනෙන් තිරස් කියන්නේ මේ අතට චීන කියන්නේ නිදා ගන්න මේ අතට කකුල් අතපය යට කරගෙන මේ අතට බුදියනේ උන්ට තමා තිරිසන්ව හරියට අපි කියන්නේ මුණින් අතට කියලා කකුල් අතපය යට කරන් මුණින් අතට බුදියනවා නම් අන්න තිරිසන් ඔව් උඹලා දැකලා තියෙනවද හත මීහරකේ කකුල් අතපය උඩ තියාගෙන මෙහෙම බුදියන් ඉන්නවා උඩු බැලිය අතට උඹලා කවදාවත් දකින්න විදිහක් නැහැ උඹලා ගෙදරේ උන්නන් දැකලා ඇති උඹ බුදියන් ඉන්නේ හත මීහරකේ මේ බල්ලෝ නම් ඔය වෙලාවකට මෙහෙම හොරතලයට මෙහෙම වෙනත් පයින් දෙකක් දුන්නාම ඇත්තටම සත්තු කකුල් අතපය යට කරන මා රම්බරි අහලා දිනවද සින්දුවක් මා රම්බරි හොඳ ශාස්ත්‍රීය සින්දුවන්නේ අහලා නැහැ අයියෝ එඩ්වඩ් ජයකොඩිගේ මා රම්බරි අපෝ අහපන් ගෙදර ගිහින් ඒකේ තියෙන එක තැනක කොල්ලෙකුයි කෙල්ලෙකුයි ෆස්ට් පළවෙනි පාරට හම්බ වෙලා මීට් වෙච්ච දවස හරිද ඕකේ ඒ වචන ටිකෙන් තේරෙනවා මොකද්ද වෙන්නේ කියලා හදේ බෘංග සේනා කිපීරොන් මාතින් උරන්නේ නුරා පැන්තිගේ මල් මුවින් දැක්කනේ සින්දු අහපන් ගෙදර ගිහින් ගීරිදා මේරිදා වාගෙන වන්න අනේ සර් අද පොඩ්ඩක් කලින් යවන්න ඈගේ සිතුම් මාගේ පැතුම් සුන්නෝ කරන්න අද හවසට ඈ එනවා මාව බලන්න සුද්දාති කෙනෙක්ගේ අහිංසක ඉල්ලීමක් කලින් යවන්න කියන්නේ සෛල විත්‍යක් නැත සෛල විත්‍යක් නැත ඔක්කොම පටලෙවුණා නේද අර චිට් එක ආවට පස්සේ එතනම චවිකාවක් ඇත එතන පුතේ එතනම මයම් එතන ඔක්කොම පැටලලා තියෙන ට්‍රැක් අවුට් ගින් තියෙන